මේ වෙනකොට WhatsApp account hack වෙන ප්‍රමාණය ආයෙත් වැඩි වෙලා තියෙනවා. ඔයත් social media හරහා Google එක හරහා මෙන්න මේ වගේ WhatsApp account hack වෙන news ඕන තරම් දැකලා ඇති. ඒ හින්දා ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ WhatsApp account එක ආරක්ෂා කරගන්න අවශ්‍යම කරන settings කීපයක් ගැන. ඒ කියන්නේ ඔයත් ඔයාගේ WhatsApp එක ආරක්ෂා කරගන්න කැමති නම් ඔයා මේ වීඩියෝ එක බලන එක අනිවාර්ය වෙනවා. ඒ හින්දා ඉතින් ඔයාගේ like එක මේ වීඩියෝ එකට දාලා මේ වීඩියෝ එකත් දිගටම එකතු වෙලා ඉන්න. ඒ විතරක් නෙමෙයි මේ වගේ දේවල් ගැන ඔයා ඉස්සරහටත් දැනගන්න කැමති නම් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ටෙක්නොලොජි සොරයාව දැම්ම subscribe කරගන්න. එතකොට අපි දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට miss නොකර බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඉතින් යමු අපි අද වීඩියෝ එකට. සුබදවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම. ඉතින් ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ WhatsApp එක ඇතුළට යන්න. ඉතින් WhatsApp එකට ගියට පස්සේ ඔයාලට පේනවා ඉතින් මේ උඩ තියෙනවා තිත් තුනක් මේකට ටච් කරගන්න. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් පල්ලෙහාම තියෙන settings කියන එකට ටච් කරගන්න. එහෙම ටච් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන account කියන එක ඇතුළට යන්න. account කියන එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා two step verification කියලා එකක්. මේකට ටච් කරගන්න. ඉතින් මේක ටච් කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඉතින් මෙන්න මෙතන ඔයාලට පේනවා ඉතින් පල්ලෙහා තියෙන turn on කියලා. ඔයා මෙන්න මේකට ටච් කරන්න ඕනේ. ඉතින් මම මේකට ටච් කරපු ගමන් WhatsApp එකේ තියෙන privacy policy එකක් ඉඳලා ඔයාලට මේ screen record එක කළු පාට තමයි පෙන්වන්නේ. ඒ හින්දා මම මේක එහා පැත්තේ තව පොඩි වීඩියෝ එකක් දාලා තියන්නම්. ඔයාලට පුළුවන් මේකේ මොකද්ද වෙන්නේ කියලා එක බලලා දැනගන්න. ඉතින් මම මෙන්න මේ turn on කියන එකට ටච් කරගන්නවා. ඉතින් මේක ටච් කරගත්තට පස්සේ ඔයාලට මේ වීඩියෝ එකේ පේන ඇති අංක 6ක මොකක් හරි කෝඩ් එකක් ඉල්ලනවා. ඉතින් ඔයාලට කැමති අංක 6ක් දෙන්න පුළුවන්. හැබැයි ඔයා මේක හරියට මතක තියාගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට අංක 6 දුන්න ගමන් ඔයාලට පේන ඇති මේක කන්ෆර්ම් කරන්න කියලා තව එකකට ස්වැප් වෙනවා. ඉතින් ඔයා මෙතන කරන්න ඕනේ ආයෙත් ඔයා කලින් දීපු අංක 6ම මේ විදිහටම දෙන එක. ඉතින් මේව දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන save කියන බටන් එකට ක්ලික් කරලා මේක save කරගන්න. ඉතින් මේව save කරගත්තට පස්සේ ඔයා මේ වගේ තැනකට තමයි එන්නේ. දැන් මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ මේක on කරගත්තට පස්සේ ඔයාගේ account එකට කොහොමද මේක ආරක්ෂාවක් වෙන්නේ කියලා. ඉතින් ඔයා දන්නවා අපි අලුතෙන් WhatsApp account එකට log වෙද්දී අපේ phone number එකට එන OTP code එක දීලා තමයි අපි මේ විදිහට මේකට log වෙන්නේ. ඉතින් ඒ වුණාට කාට හරි අපේ phone එකේ තියෙන message hack කරලා අපේ OTP code එක ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ setting එක on කරාට පස්සේ වෙන්නේ ඔයා OTP code එක දුන්නාට පස්සේ ඔයා මේ දීලා තියෙන අංක 6 code එක අතෙන්ට දෙන්න වෙනවා. ඉතින් ඒක කාටවත් දැනගන්න බැරි හින්දා ඔයාගේ account එකට තවත් ආරක්ෂාව වැඩි වෙනවා. එහෙනම් ඉතින් අපි බලමු ඊළඟ setting එක මොකක්ද කියලා. ඉතින් මම දැන් WhatsApp එකට ඇවිල්ලා තින්නේ. ඔයාලට පේනවා ඇති මේ වෙනකොට WhatsApp එකේ අපි කලින් දීපු setting එක අනුව මේ verification එක okay කරන්න අහනවා. ඉතින් මේම හැවුවොත් ඔයා කලින් දීපු අංක 6 මෙන්න මෙතනට දීලා මේක okay කරගන්න පුළුවන්. ඉතින් එහෙම කරාට පස්සේ ඔයාලට පුළුවන් ආයෙත් settings වලට ගිහිල්ලා ඔයාගේ accounts වලට යන්න මෙන්න මේ විදිහට. ඉතින් මේ accounts වලට ආවට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙන උඩම security notification කියලා එකක්. මේකට touch කරගන්න. ඉතින් මේකට touch කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන විස්තර ටිකක් තියෙනවා. ඉතින් ඔයා කැමති නම් ඔයාලට පුළුවන් මේවා කියවන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් show security notification කියලා පොඩි ටික් එකක් දාන්න තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේක ටච් කරලා මේ ටික් එක on කරගන්න. ඉතින් මේ ටික් එක දාගත්තට පස්සේ වෙන්නේ ඔයාගේ account එකට කවුරු හරි අනවසරයි. මේ කියන්නේ ඔයාගේ දැනුවත් වීමකින් තොරව කවුරු හරි log වුණොත් log වෙන්න හැදුවොත් ඒක notification එකක් මාර්ගයෙන් ඔයාලට දැනුම් දෙන එක. ඉතින් මේ වැඩේ හින්දා ඔයාට ඔයාගේ account එක ආරක්ෂා කරගන්න පියවර actions ගන්න ඔයාට ලේසි වෙනවා. ඒ හින්දා මේ ටික එක on කරගන්න එක ඔයාගේ account එකට වැඩිපුර ආරක්ෂාවක් සපයනවා. එහෙනම් අපි දැන් බලමු අපි ඊළඟ security setting එක මොකද්ද කියලා. ඉතින් අත්‍තරම කිව්වොත් මේක තමයි හොඳම security setting එක වෙන්නේ. ඒ මොකද කියලා මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. ඔයාලට පුළුවන් ආයෙත් මේම settings වලට ගිහිල්ලා accounts වලට යන්න. ඉතින් accounts වලට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන තියෙනවා pass key කියලා එකක්. ඔයාලට පුළුවන් මේකට touch කරගන්න. ඉතින් මේකට touch කරගත්තට පස්සේ ඔයාලට මෙතන create pass key කියලා යට බටන් එකක් තියෙනවා. මේකට touch කරගන්න. ඉතින් මේකට touch කරගත්තට පස්සේ ඔයා මේ වෙනකොටත් ඔයාගේ WhatsApp එකට email එකක් link කරලා නැත්නම් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙහෙම බලා ගන්න පුළුවන් වුණොත් ඔයාලට පුළුවන් මේ sign in කියන එක click කරන්න. ඒකින් ඔයාලට පුළුවන් උඩ තියෙන Google කියන එකට ටච් කරගන්න. ඉතින් මෙහෙම ටච් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනකට එනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගාව තියෙන ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීලා මේකට sign in වෙන්න. එහෙම sign in වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් තමයි පෙන්නන්නේ. ඔයාලට පෙන්නන්නේ මෙතන ඔයාගේ phone number එකේ අන්තිම අංක 4 තමග මෙතන continue කියලා බඩි බටන් එකක් තියෙනවා. ඉතින් ආයෙත් continue කියන එකට click කරාට පස්සේ මගේ screen record එක ආයෙත් security policy එකේ හින්දා කළු පාට එනවා. ඉතින් මම ආයෙත් මේකේ වීඩියෝ එකක් පැත්තකින් දාලා තියන්න. ඉතින් මේක ක්ලික් කරගත්තට පස්සේ වඩ ගන්න තියෙන දැන් ඔයා ෆෝන් එක අන්ලොක් කරන්න පාවිච්චි කරන ෆින්ගර්ප්‍රින්ට් එක මෙතනට දෙන එක. ඉතින් මේක දුන්නට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මේක ක්‍රියේට් වුණා කියලා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක ඔන් කරගත්තට පස්සේ ඔයාගේ WhatsApp account එකට උපරිම ආරක්ෂාවක් හම්බ වෙනවා.
ඉතින් එක හම්බෙන්නේ කොහොමද කිව්වොත් ඔයා දන්නවා අපේ OTP කෝඩ් එක එහෙම නැත්නම් 2 factor කෝඩ් එක මේ දේවල් හරහා කවුරු කොහොම ලොග් වෙන්න හැදුවත් අන්තිමට මේ සෙටින් එක හින්දා ඔයාගේ ෆින්ගර්ප්‍රින්ට් එක අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ෆින්ගර්ප්‍රින්ට් එක ඔයා දන්නවා කාටවත් එහෙම හොරෙන් ගන්න විදියක් නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ දැනුවත් වීමකින් තොරව මේ WhatsApp account එක ඉදිරියට කාටවත් ලොග් කරන්න බැරි වෙනවා. හරි එහෙමනම් ඔයාලට දැන් පැහැදිලි ඇති මේ කියලා දීපු settings ඔයාගේ WhatsApp account එක ආරක්ෂා කරගන්න කොච්චර වැදගත්ද කියලා. ඒ වගේම මේ දේ සම්බන්ධව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් පළයක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ විතරක් නෙමෙයි ඔයා දන්නවද මේ දවස්වල WhatsApp එකේ එන්න තියෙන ලොකු අප්ඩේට් එකක් හින්දා ගොඩක් phones වලට WhatsApp වැඩ කරන එක. ඒ කියන්නේ WhatsApp සේවාව නවතිනවා කියලා. ඉතින් මේ ලිස්ට් එකේ ඔයාගේ Samsung phone එක වගේම iPhone එකත් මේකට ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ දේවල් ගැන වැඩි විස්තර දැනගන්න මේ වීඩියෝ එක ක්ලික් කරලා. ඉතින් මම මේ වීඩියෝ එකේදී මේ දේවල් ගැන සම්පූර්ණයෙන්ම කතා කරලා තිනවා. ඒ හින්දා ඔයාලට පුළුවන් දැන්ම මේ වීඩියෝ එක ක්ලික් කරලා බලන්න.